අද මාත් එක්ක ඉන්නවා දිල්ෂාන්. ඉතින් දිල්ෂාන් එකපාරක් කිව්වනේ මේ අඟහරුවාදට ගෙදරින් තමයි දැන් කන්න වෙන්නේ කියලා. මොකද්ද මේ කේස් එක? මම එහෙම කතාවක් කිව්වා අර මේ ඉවංක pizza hut එකකින් ප්‍රොමෝෂන් එකක් කරනවා don't cook Tuesday කියලා. ඔව්. අන්න ඒක නිසා මම එහෙම කතාවක් කිව්වේ. ඒ කියන්නේ pizza hut එක වහන්නද යන්නේ? නෑ වහන්න නෙමෙයි යන්නේ. pizza hut එක විකුණන්න යන්නේ. එහෙම සීන් එකක් තමයි වෙන්නේ. හරි දිල්ෂාන්. දැන් pizza hut එක වහන්නේ නැහැ කියනවනේ. එහෙනම් ඇත්තට මොකද්ද මෙතන වෙන්නේ? ඔව් දිවංග දැන් pizza hut එක වහන්නේ නැහැ. pizza hut එක කරන්නේ දැන් ඇමරිකාවේ තමයි pizza hut chain එකේ මුල් ලෝකෙම තියෙන pizza hut chain එකෙම 140ක් විතර තියෙන ඇමරිකාවේ. ඒ ඇමරිකාවේ පොඩ්ඩක් මේ දවස්වල දන්නවනේ උද්දමනකාරීත්වය තියෙනවා. ඒකෝට අමුසගේ මිල කරන් ටිකක් ඉහළයි. ඔන්න ඔය ප්‍රශ්න නිසා pizza hut සමාගම තීරණය කරලා තියෙනවා මේගොල්ලෝ චීනි තුල තියෙන pizza hut ටික විතරක් තියාගෙන ඉතුරු ලෝකයේ රටවල් වල තියෙන pizza hut outlets සෑම outlet එකක්ම වෙනත් සමාගමකට විකුණන්න. ඒ කියන්නේ දිල්ෂාන් මේ ලංකාවේ ඇතුළේ තියෙන ඔක්කොම outlets ටිකත් මෙයාලා මේ විකුණන්න හදන්නේ. ඔව් ලංකාව විතරක් නෙමේ මං කිව්වා වගේ චීනයේ ඇරෙන්න ඉතුරු outlets හැම එකම මේගොල්ලෝ long range capital කියලා ආයතනයකට ඩොලර් බිලියන 1.5කට විකුණනවා කියලා තමයි දැනට කියන්නේ. ඔය මොනේ දැන් මේ මගෙන් ලංකාවේ pizza hut outlet වලට ඔකින් බලපෑමක් වෙනවද කියලා. දැන් ඔය pizza hut කියලා කියන්නේ franchise business එකක්. එතකොට ලංකාවේ ඔය වෙනුවෙන් නියෝජනය කරන සමාගම තමයි සීමා සහිත ගැමා pizza craft සමාගම. එතකොට ඒගොල්ලන්ට ඔය pizza hut බහු සමාගම pizza hut outlets ටික විකුණන එක ඒගොල්ලන්ට බලපෑමක් නැහැ. මොකද අරගොල්ලෝ කරගෙන දැන් අරගොල්ලෝ ගත්තෙන් පස්සේ ඒක ඒගොල්ලෝ කරගෙන යන එකනේ කරන්නේ බිස්නස් එක. එතකොට අරගොල්ලන්ට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ ඔය කියන දේ. ඒ කියන්නේ දිල්ෂාන් මේ මෙයාලා මේ මොකක් හරි බිස්නස් ස්ට්‍රැටජි එකක් වගේ දෙයක්ද පාවිච්චි කරන්නේ මෙතන? කිව්වා මම මෙහෙම කියන්නේ. ඕක බිස්නස් ස්ට්‍රැටජි එකකටත් එහා ගියපු මේගොල්ලෝ බිස්නස් එක ඇතුලේ තියෙන දෙයක් වෙන්න පුළුවන්. හේතුව තමයි දැන් pizza ගත්තොත් එහෙම pizza කියන දේ අපිට high level road එකේ ගත්තොත් එහෙම pizza shops තියෙනවා ඕන තරම්. හරිද? එතකොට ඔයාලට පේනවනේ ඒකෙම මාර පට්ටම තරංකාරීත්වයක් තියෙනවා කියලා pizzas වලට. එතකොට pizza hut සමාගමෙන් මේගොල්ලෝ ඔය pizza hut සමාගමේ මව් සමාගම වෙන්නේ yum brand සමාගම. ඒතර යුන් බ්‍රෑන්ඩ් සමාගමේ pizza hut එක විතරක් නෙමෙයි තියෙන්නේ. මේගොල්ලෝ ඇතිනවා ටාකෝ බෙල් එක තියෙනවා. එතනින් යම් KFC එක මේගොල්ලෝ. එතකොට දැන් අපි දන්නවා KFC වලට එහෙම ලොකු තරංකාරීත්වයක් නැහැ. ටාකෝ බෙල් එකටත් නෑ තාමනේ. ඉතින් මං හිතන විදියට මේගොල්ලෝ ඔය pizza hut එක විකුණලා ගන්න සල්ලි ටික මට හිතෙන්නේ මේගොල්ලෝ තවත් ආයෝජනය කරයි. ඒගොල්ලෝ අර තරංකාරීත්වය අඩු ව්‍යාපාර වලට ඒවා තව ටිකක් පුළුල් කරගන්න. ඒ කියන්නේ මේ මම හිතන්නේ ඔය කියන්නේ ටාකෝ බෙල් සහ KFC කම්පැනිස් වලත් එයාලගේ සල්ලි ටික දායි. එතකොට ඒක ප්‍රොමෝට් කරගන්න පුළුවන් වෙයි කියලා නේද? ඔව් අනිවාර්යයෙන්ම. දැන් ඒගොල්ලෝ ඒක තමයි ගොඩක්ම අපේක්ෂා කරන ඇත්තේ. හරියටම නිශ්චිතව කියන්න බෑ. උපකල්පනයක් විතරයි. එතකොට ඒ පැය තරගකාරීත්වය ගොඩක්ම අඩු නිසා මට හිතෙනවා ඒ සයිඩ් එකට ඒගොල්ලෝ තව ටිකක් ආයෝජනය වැඩි කරලා ඒවා තව ටිකක් පුළුල් කරයි කියලා. ඔය විදිහට තමයි ඇත්තටම ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දිල්ෂාන් අපිට අඟහරුවාදට දැන් ගෙදරින් කන්න ඕමනා කෙනෙක් නැහැ නේද? නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි මොකද pizza hut වහන්නේ නෑනේ. එහෙනම් අද අඟහරුවාදනේ? ඕනේ. යන්න pizza hut එකට. එලා කිරි. යන් එහෙනම්. අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු. ජය වේවා.